තබනවා. ඔසවනවා, ගෙනියනවා, තබනවා. ඔබ පොඩ කරනවා ඔසවනවා, ගෙනියනවා, තබනවා. ඔසවනවා කියනකොට ඔතන පිළිබඳව සිහිය තියෙන්න ඕනේ. වෙන කොහෙවත් බෑ. අනික ඔසවනවා කියනකොට ඔසවන්නත් ඕනේ. ඔසවනකොට සිහිය තියෙන්න ඕනේ ඔසවනවා කියන දැනට. ගෙනියනවා කියනකොට ගෙනියන කකුල ගෙනියන්න ඕනේ. තබන කොහොම කකුල පාදය බිමට තියන්න ඕනේ. එතකොට සිහිය තියෙන්න ඕනේ ඒ තුනේ මෙහෙම ඔසවනවා, ගෙනියනවා, තබනවා. ඊට පස්සේ මෙහෙමයි. කකුලෙන් කකුල මාරු වෙනවා. ඔසවනවා, ගෙනියනවා, තබනවා. ඔසවනවා, ගෙනියනවා, තබනවා. ඔසවනවා, ගෙනියනවා, තබනවා. ඔසවනවා, ගෙනියනවා, තබනවා. පැහැදිලිද? ආයි කියලා දෙන්නද? හොඳට බලා ගන්න. පිටපැත්තට පේනවද? පේනවද පිටපැත්තට? හරි. මෙහෙමයි හොඳට බලා ගන්න. ඔසවනවා, ගෙනියනවා, තබනවා. ඔසවනවා, ගෙනියනවා, තබනවා. මම මේ ඔසවනවා, ගෙනියනවා, තබනවා කියන එක පැහැදිලි කරන්න ඕනේ. ඔසවනවා කියන්නේ මේ ඔසවනවා. ගෙනියනවා. මෙහෙම ගෙනියනවා. මේ ගෙනියනවා නේ. දැක්කද? ඔසවනවා මෙන්න ඔසවනවා. ගෙනියනවා මෙන්න තබු. දැක්කද? ඔසවනවා, ගෙනියනවා, තබනවා. ඔසවනවා, ගෙනියනවා, තබනවා. හැබැයි ඔසවනකොට ඔසවන සිහිය තියෙන්න ඕනේ. ඔසවනකොට කමන්න බෑ, ගෙනියන්නත් බෑ. හරිද? පැහැදිලිද? ඒකාකාරී සිහිය තියෙන්න ඕනේ. මේක අදිම භාවනාව. මේක හරියට ඔයාලා හරියටම ඔළුවට දාගත්තොත් මේකෙම ධ්‍යානයක් උපදිනවා. ඒක උලංගිකාය